මගේ ආදරණීය යාළුවෝ හැමදෙනාටම සුබම සුබ නත්තලක් වේවා. අද මම ඕගොල්ලන්ට කියලා දෙනවා මේ ලස්සන කේක් එක කොහොමද හදන්නේ කියලා. ඔයා මේ වගේ කේක් එකක් කඩෙන් ගන්න ගියා නම් ඔයාලට දහස් ගාණක් වේදම් කරන්න වෙනවනේ. මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. අවන් නැතුව, බිත්තර නැතුව, බීටර නැතුව කොහොමද මේ ලස්සන කේක් එක හදන්නේ කියලා. දැක්කාමත් කරට කෙලවුණා නේද? අපි බලමු කොහොමද මේ කේක් එක ඉතාමත් සරලව හදන්නේ කියලා. මිස් බේකර් කිචන් YouTube channel එකට ඔබ සැමම ආදරෙන් පිළිගන්නවා. මේ නත්තල් කේක් එක හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි මේ. අපි මුලින්ම කේක් එක හදන්න කලින් මේ දේවල් ඈස්ති කරගෙන ඉන්න ඕනේ. අපි oven පාවිච්චි කරන්නේ නැහනේ. මෙන්න මේ වගේ මුට්ටියක තමයි අපි අපේ කේක් එක බේක් කරගන්නේ. ඒ වගේම අපි කේක් ට්‍රේ එක ග්‍රෑම් 500 කේක් ට්‍රේ එකක් තමයි මේකට හරියන්නේ. ඔයිල් පේපර් එකක් දාලා හදලා පැත්තකට කරලා තියාගන්න ඕනේ. පළතුරු ටික සීනි සිරප් එකක කැරමලයිස් කරගන්න ඕනේ. ඒ සඳහා මුලින්ම සීනි කෝප්ප භාගයක් පෑන් එකකට දාලා අඩු ගින්දරේ අපි වතුර දාන්න නැතුව සීනි ටික කැරමල් කරගන්න ඕනේ. කැරමල් කරගත්ත සීනි වලට වතුර කෝප්පයක් පරිස්සමට එකතු කරගන්න නැත්නම් ආව පිච්චේ. චුට්ට තමයි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ පළතුරු ටික පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. ඊට අමතරව තව මේකෙන් එකක් දෙකක් තියාගන්න. මොකටද දන්නවද? අර අපි කේක් එකේ ලේයර් එකේ තිබ්බ පළතුරු දාලා අන්න ඒ සඳහා අපි එක එක වියලි පළතුරු වලින් කොටස තියාගන්න ඕනේ. බුබුලු දාගෙන එනකොට තමයි අපි පළතුරු කෑලි ටික පොඩියට කපාගත්ත පළතුරු කෑලි ටික එකතු කරගන්න ඕනේ. පළතුරු කෑලි ටික එකතු කරගත්තට පස්සේ අපි මේ සීනි සිරප් එක කෝප්ප කාලක් වෙනකම්ම අඩු ගින්දරේ අපි තියාගන්න ඕනේ. ඒකට අපිට සාමාන්‍ය විනාඩි 15ක් විතර වෙනවා. මිනිත්තු 15කට පස්සේ මෙන්න මේ විදිහට තමයි පළතුරු කෑලි ටික තියෙන්නේ. ඊට පස්සේ මේ පළතුරු පල්ප් එක හොඳටම කූල් වෙන්න ඕනේ. චුට්ටක්වත් රස්නේ තියෙන්න බෑ. දිය කරගත්ත බටර් කෝප්ප භාගයයි. ඒ කියන්නේ දොඩම් ගෙඩියක යුෂ කෝප්ප 3න් 1යි. දොඩම් ගෙඩියක ලෙල්ලෙන් තේ හැඳි 1යි දාලා හොඳට කවලම් කරගන්න. හොඳට කවලම් කරගන්න බටරුයි ඔරෙන්ජ් ජූසි හොඳට කලවම් වෙන විදිහට. පාන් පිටි එකතු කරගන්න ඕනේ. මේ පාන් පිටි ටික මම හලාගෙන තියෙන්නේ බේකින් පවුඩර් තේ හැඳි 1යි බේකින් සෝඩා තේ හැඳි කාලයි එකතු කරගෙන. ඊට අමතරව කිරි පිටි මේසෙන් 3කුත් එකතු කරගන්න. නන් ෆැට් පිටි උනත් එකතු කරගන්න පුළුවන්. ෆුල් ක්‍රීම් පිටි උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි පිටි ටික එකතු කරලා මෙන්න මේ වගේ අපිට බැටර් එකක් හම්බ වෙනවා. බැටර් එක ගොඩක් ඝනකමට තියෙන ඒක තමයි අපේ නත්තල් කේක් එකට ඕන කේක් බැටර් එකේ පදම. දැන් අපි හොඳටම නිමාගත්ත සීනි පල්ප් එකේ තිබ්බ පළතුරු කෑලි ටික එකතු කරගන්නවා. පළතුරු කෑලි ටික හොඳට බැටර් එකත් එක්ක කවලම් කරගත්තාම මෙන්න මේ වගේ ඝනකම බැටර් එකක් තමයි අපිට එන්න ඕනේ. මම එකතු කරගන්නවා විනාගිරි තේ හැඳි භාගයක්. විනාගිරි එකතු කරගත්තට පස්සේ අපි ඉක්මනටම බැටර් එක ට්‍රේ එකට දාගන්න ඕනේ. මේ වීඩියෝ එක මම හිතනවා මේ රෙසිපි එක ඔයගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් කියලා යාළුවෝ අතරේ මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. බැටර් එක සමානව මෙන්න මේ වගේ පතුරව ගන්න. වෙජිටේරියන් කෙනෙක්ට වුණත් මේ කේක් එක ගොඩාක් හොඳයි. ඒ වගේම නන් වෙජිටේරියන් කෙනෙක්ට වුණත් මේ කේක් එක හොඳට රසට තියෙනවා. වැඩිපුර අපි ඉතුරු කරගත්ත ආමන්ඩ්, බ්ලැක් කරන්ට්, ඒ වගේම වියලි මිදි, චෙරි සියල්ලම මෙන්න මේ වගේ අපි අපේ කේක් එක මතට එකතු කරගෙන මේ හැමදේම එකතු කරගන්න. ඊට පස්සේ දෙතුන් පාරක් කේක් එකේ තියෙන වාතය වගේම මේ උඩ දාගත්ත පළතුරු කේක් එකත් සමග ඇලෙන්න ඕන නිසා මෙන්න මේ වගේ 3-4 පාරක් අපි ඇඩ් කරගන්න ඕනේ. කේක් එක බේක් කරගන්න විනාඩි 10කට කලින් කේක් එක බේක් කරන මුට්ටිය අඩු ගින්දරේ අපි ප්‍රීහීට් කරගන්න ඕනේ. ප්‍රීහීට් කරගත්ත පොට් එකට තමයි අපි කේක් ට්‍රේ එක තියාගන්න ඕනේ. කේක් ට්‍රේ එක යට කෙලින්ම පොට් එකේ බොටම් එකට හේතු වෙන්න බෑ. ඒක නිසා පොඩි උසක් අපි තියාගන්න ඕනේ. පියන මත මේ වගේ සිදුරක් තියෙනවා නම් ඒකත් වහගන්න. ඊට පස්සේ පියන අරින්න නැතුව පැයක් අපි කේක් එක බේක් කරගන්න ඕනේ. පැයකට පස්සේ ටෙස්ට් කරලා බලන්න කේක් එක හොඳට හැදිලාද තියෙන්නේ කියලා. මගේ කේක් එක දැන් හොඳට හැදිලා තියෙන්නේ. පරිස්සමට මම කේක් එක එළියට ගන්නවා. ඇත්තටම මාරම සුවඳයි. නත්තල් කේක් එක සුවඳ හොඳට මගේ දැන් කුස්සියේ තියෙනවා.
ලස්සනට වීදුරු වගේ පේන්න ඕන නිසා මීපැණි ගා ගන්න ඕන. මීපැණි වලට වතුර කිසි දෙයක් අවලං කරන්න එපා. තනිකර මීපැණි අපි මේ පළතුරු කෑලි වලට ගා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කේක් එක හොඳටම නිමෙන්න දෙන්න. බාගෙර නිමෙද්දී අපි ට්‍රේ එකෙන් කේක් එක අයින් කරගන්න එපා. හොඳටම නිමෙන්න දෙන්න. හොඳටම නිවුණු කේක් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. බලන්න කොච්චර ලස්සනට උසට හොඳ කලර් එකකට අපේ කේක් එක හැදිලා තියෙනවා. මේ වගේ කේක් එකක් වඩ කඩේ ගන්න ගියා නම් වඩ බර ගාණක් යනවා. මේ වගේ කේක් එකක් දැන් ඕගොල්ලන්ට තනියෙන් ගෙදර oven beater බිත්තර කිසිම දෙයක් නැතුව රසට හදා ගන්න පුළුවන්.